Enoki Hamoto, Mama, the life of Chuck, Music Balana, Laksaki, one goal per security, make a will short story based movie cut make up that Stephen King one of the greatest short stories ever. Mama make a short story එක කියන්නේ collection එකකින් අරගෙන ඉවර වෙලා මේ short story එක විතර කියවුවා මේකේ story එක great කියලා දැනගත්තට පස්සේ ඇත්තටම මේක fantastic experience එකක් වුණා ඒක කියවලා ඉවර වෙලා movie එක බැලුවට පස්සේ තත් මේ ෆිල්ම් එක 2 hours වෙනවා ඇත්තටම ලක්ෂක theater එකක හරි VIP theater එකකට බලන එක important මොකද ඒක නිදාගෙන බලන්න පුළුවන් ඒතර මෙයාගේ 2 hours story එකක් හොඳටම enjoy කරන්න පුළුවන් කියලා කියනවා මේක ඇත්තටම movie එක නන්නේ act තුනක් හැටියට third act second act and first act කියලා. ඒතකොට මේකේ ස්ටෝරි කියන්නේ චක් කියලා normal character එකක් මත එයා වයස අවුරුදු 39 දී මැරෙනවා. ඒ මැරෙන එකේ ඉඳන් ඊට පස්සේ මැරෙන එකේ ඒ කතාව මුලින්ම පෙන්නනවා. ඒ කියන්නේ මැරෙන එක ඊට පස්සේ after life වගේ නිකන් philosophical දෙයක් පෙන්නනවා first act මුලින්ම. ඊට පස්සේ එයාගේ තරුණ කාලේ පෙන්නනවා. ඊට පස්සේ ෆස්ට් ඇක්ට් එකේදී පෙන්නනවා එයාගේ යං කාලේ. එයා ඉතාමත් පොඩි ළමයෙක් කාලේ ඉඳන් අවුරුදු 15 16 වගේ වෙනකන් ටික පෙන්නනවා. එතකොට මේකෙදී අර අපිට මේ මරණය පිළිබඳව අපි ඇත්තටම ඕනෙම කෙනෙක් මරණයට ෆියර් එකක් තියෙනවා, ඩෙත් එකට ෆියර් එකක් තියෙනවා. ඒතර මේ ෆිල්ම් එක බලනකොට පස්සේ ඇත්තටම අපිට ඩෙත් එකට තියෙන ෆියර් එක වෙනුවට අපිට මරණය පිළිබඳව ඇක්සෙප්ටන්ස් එකක් ගන්න. ඒකම ෆිලොසොෆිකලි මරණය පිළිබඳ අධ්‍යයනය කිරීමකට යොමු වෙන්න පුළුවන් වෙනවා. තරම මේ අවුරුද්දේ බලපු මූවීස් වලින් හොඳම ඒ කියන්නේ මට ලොකුම ඉම්පැක්ට් එකක් වෙච්ච මූවී එකක් හැටියට ලයිෆ් ඔෆ් චක් මූවී එක හඳුනන්න පුළුවන් වෙනවා මොකද මේකේ මට දීපු ෆිලොසොෆිකල් අන්ඩර්ස්ටෑන්ඩින් එක විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් දැන් මූවී එකක් බලුවට පස්සේ අපි නිකන් ජස්ට් ලයික් දැන් පොප්කෝන් ඉන්ටර්නෙට් වල මූවී එක බලුවට පස්සේ අපිට මේ මූවී එක බලුවා අපි ඊට පස්සේ එතනින් කෙලින් යනවා ඒත් මේ මූවී එකේ එක්ස්පීරියන්ස් එක එහෙම නෙමෙයි අපිත් දැන් ඩෙත් එකට බයයි අපි ඩිසීසස් වලට බයයි what happen when we die at what time මේ වගේ දේවල් අපි ඔක්කොම හැමෝම wonder human civilization එක මේ වගේ දේවල් පිළිබඳ wonder ඒත් මේ වගේ මූවි එකක් බලනකොට පස්සේ වෙන දේ තමයි අපිට ඇවිල්ලා like we come into acceptance and also we have a good understanding about what happens when we die කියන එක and also we came into understanding that we are just here to live for a short period of time and when that time comes we have to go so that is the basis of this Stephen King's novels which has like come into like movie one of the greatest short story adaptations of all the time when we take into this decade this can be called as one of the best movies in this decade after all. So Life of Chuck is like one of the most phenomenal movies you can ever see in theaters and also I highly recommend you go watch this movie especially if you are a fan of Tom Hiddleston and story of much of like philosophical movies. So I give this movie like 9 stars out of 10. Hope you guys also see this movie. See you guys soon.